ගුඩ ඉවිනින් හැමෝටම මම මේ වීඩියෝ එක තුන්වෙනි පාර මේ වීඩියෝ කරන්න එක නිසා තමයි ටිකක් පරක්කු වුණේ. එක පාරක් කරලා බලද්දි සවුන්ඩ්ස් වල ප්‍රශ්න තිබ්බා. ආයි ඊළඟ පාර කරනකොට මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ. මම මේ පාර අන්තිම පාර මේක කරලා දානවා කියලා හිතුවා. බලමු මේ පාරවත් හරියයිද කියලා. හරි. එතකොට අපි නැවැත්තුවේ house payment example එකේ නැවැත්තුවේ. එතකොට එතන ඉඳන් කරගෙන යන්. එතකොට මම මේ වීඩියෝ එකෙන් මේක ඉවර කරනවා. එතකොට ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මැසේජ් එකක් දාන්න සහ ඔයගොල්ලෝගේ හොඳ ෆීඩ්බැක්ස් හම්බෙලා තිබ්බා මම thumbnail වලට අලුතින් ෆොටෝස් ටිකක් දාලා තිනවා ඒක මට අපේම යාළුවෙක් තමයි ෂෙයා කරලා තිබ්බේ මේ දාන්න කියන්නේ දෙන සපෝට් එකට පට්ට මේ thank you ජමිදු එයා තමයි මේ මට හදලා දාලා තිබ්බේ මේ දාගන්න පුළුවන් නම් මේක හොඳයි කියලා ලස්සනයි ඒක ලස්සනට කරලා තිබ්බා ඇත්තටම මට ගොඩාක් දේවල් කරන්න ටයිම් එක නැහැ ඒකින්ද අර ඒ වගේ සපෝට් එකක් දෙන එකට ගොඩක් ස්තුතියි සහ ඔයගොල්ලෝ හැමෝටම thank you subscribersලා 100 දීබ්බා දවස් දෙකකට වගේ පොඩි කාලෙකින් ඒකටත් thank you ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ගන්නවා නම් ඒක තමයි වෙන්න ඕනේ හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු Question එකට if you borrow a 1 million at a 12% interest rate per annum compounded monthly 25 years to buy a house. එතකොට මම ගන්නවා මිලියනයක් house එකක් මිලදී ගන්න ගෙයක් ගන්න මම එතකොට ඒකට ගෙවන්නේ 112 ගානේ interest rate එක compounded monthly මතක තියාගන්න compounded monthly ගෙවන්නේ එතකොට අපිට 100ට මේ sorry අවුරුදු 25ක් මම ගෙවනවා. හරි අපි එහෙනම් මේක කොහොමද හොයන්නේ කියලා බලමු. මේකට අපි යූස් කරන්නේ present value annuity එක. present value එක හොයන එක තමයි ගන්නෙ. සහ මේක කියලා නැහැ නේද කවදද කියලා. කියලා නැත්නම් අපි assumption කරනවා end of the time period ඇති වෙනවා කියලා. ඒ කියන්නේ මේක ordinary annuity එකේ present value එක හොයන සූත්‍රය පාවිච්චි කරලා තමයි අපි හදන්නේ. ඔයගොල්ලන්ට පේනවද කියලා මං හිතනවා. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම තොරතුරු ටික ලියාගනිමුකෝ. ප්‍රසන්ට් වැලියු විදියට අපිට තියෙනවා මිලියනයක්. ඊට පස්සේ ඉන්ට්‍රස්ට් රේට් එක විදියට තියෙනවා 112ක් compounded monthly R සමානයි 12යි. monthly ගෙවනවා ඒ කියන්නේ 0.01ක් වෙන්නේ. සහ අපි years තියෙනවා n සමානයි 25. හරි. එතකොට අපි මේකට දැන් තියෙන ටික ආදේශ කරමු. present value එක කීයද? මිලියනයයි. cash flows එක තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ 1 minus 1 plus R එතකොට අපි මෙතන 1 plus R divided by M ගන්නවා මොකද මෙතන compounded monthly තියෙන නිසා. හරි. එතකොට අපිට R divided by N මෙතනම හදාගන්න පුළුවන්. එතකොට අපිට ලේසි. එතකොට R තියෙනවා 112ක් 0.12ක්. ඒක බෙදුවම 12න් 0.12ක් ඒක බෙදුවම 12න් R divided by M විදිහට එනවා 0.01යි. එතකොට එකෙන් අඩු කරනවා 1 plus 0.01යි ඍණ n විදියට එන්නේ අවුරුදු 25ක් තියෙනවා ඍණ n m වෙන්නත් ඕනේ compounded monthly නේ එතකොට nm විදියට ගන්න කීයද 25 ගුණ කිරීම 12 මොකද අවුරුදු 25ක් තියෙනවා අපි compounded monthly තමයි ගෙවන්නේ එතකොට 300යි එතකොට මෙතන ඍණ 300යි
ඊට පස්සේ අපි ඒක බෙදනවා කීයෙන්ද r divided by m විදියට ආවේ 0.01. එහෙනම් බලන්න ආන්සර් එක කීයද එන්නේ කියලා එතනට. අපි දැන් මේ ක්ලෑෂ් ෆ්ලෝ එක තනි කරගන්න ඕන. ඊට කලින් අපි අතනට එන අගය කීයද කියලා බලමු. ක්ලෑෂ් ෆ්ලෝස් තනි කරන්න කලින් බලන්න සිම්ප්ලිෆයි කරලා කීයද එන්නේ කියලා. ආන්සර් එක විදියට එනවා 94.94යි 6.5යි 1.25. එතකොට අපි මේ ක්ලෑෂ් ෆ්ලෝස් විතරක් තනි කරන්න නම් මේ මිලියනේ බෙදන්න ඕනේ 94.94. එතකොට ආන්සර් එක විදියට එන්නේ කීයද බලන්න. එතකොට 10532.24ක් ගෙනවා මාසිකව අපි ගෙවන කෑෂ් ෆ්ලෝ එක විදියට. ඔන්න ඔය විදියට තමයි ආන්සර් එක එන්නේ. හරි ටයිම් එක දෙන්න ඕන ලියාගන්න. අර විදියට අපි තියෙන ඩීටේල්ස් ටික සමරයිස් කරගෙන ලියාගත්තම ලේසියි. ඇප්ලයි කරන්න විතරයි තියෙන්නේ. හරි ඊළඟට අපිට කියනවා what will be the loan balance outstanding at the end of the 4 year. 4 years වෙනකොට අපිට කොච්චරක් outstanding balance එකක් තියෙනවද කියලා. දැන් හිතන්නකෝ the loan balance outstanding very beginning ආරම්භයේම outstanding balance එක කීයද? මෙන්න මේ මිලියනය. එහෙනම් අපි අවුරුදු 4කට පස්සේ තියෙන outstanding balance එක ගන්න නම් අපි මෙතන පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒ ටික ආයි ගමු. sorry. හරි. එතනටත් අපි ගන්නේ මේ අපි පාවිච්චි කරපු සූත්‍රෙම තමයි. මේ සූත්‍රෙම තමයි අපි මෙතනටත් ගන්නේ. අපි දැන් මෙතන හොයන්න ඕනේ ප්‍රසන්ට් වැලියු එක. අවුරුදු 4 අවසානයේ කොච්චරක් තියනවද කියලා. එතකොට අපි දන්නවා දැන් කෑෂ් ෆ්ලෝ එක කීයද? ක්ලෑෂ් ෆ්ලෝ එක 10532.24. අපි දන්නවා R කීයද කියලා. අපිට R divided by M නේ ඕනේ. R නෙමෙයි ඕනේ R divided by M. එතකොට ඕනේ 0.12 බෙදීම 12. ඒ කියන්නේ අපි 0.01. එතකොට අපි NM හොයාගන්න ඕන. NM විදියට ගන්න අපි මෙතනදී අපිට ඔක්කොම තියෙනවා 300ක්. හැබැයි අපි අවුරුදු 4 අවසානයේදී බලන්නේ අවුරුදු 4 අවසානයේට තියෙන outstanding. අවුරුදු 4ක් කියන්නේ 12 ගානේ 48ක්. එහෙනම් අවුරුදු 4 අවසානයේදී අපිට NM වෙන්නේ 252යි. ඔන්න අපි අවශ්‍ය තොරතුරු ටික ලියාගන්න. දැන් තියෙන අපිට මේ ටික දාගෙන යන්න. 4 එකයි 351යි දෙකෙන් එකයි. බලන්න කීයද ආන්සර් එක විදියට එන්නේ කියලා. රුපියල් 9,67,414.66616. 9,67,414.66616. ටයිම් දෙන්න ලියා ගන්න ඕන.
හරි. මං හිතනවා එන ඒක හරි කියලා. අපි ඊළඟට යන් APR and APY කොහොමද හොයන්නේ කියලා. එතකොට මම මෙතන කියන්නේ APR හොයද්දී අපිට trial and error method එක, scientific calculator method එක, spreadsheet ගන්න පුළුවන්. මම spreadsheet කරන්න යන්නේ නැහැ. මොකද මෙතන ඔයගොල්ලන්ට window එකත් එක්කම දීලා තියෙන නිසා ඔයගොල්ලන්ට ඒක බලා ගන්න ලේසි. මම scientific calculator කරන්නෙත් නැහැ. මොකද මට තියෙන කැලේකේ ඒක පෙන්වන්න බෑ. ඒක support නැහැ. ඒ වගේ වෙලාවට අපි කරන්න ඕනි මොකද්ද කැලේකේ මොඩල් එකත් එක්ක සර්ච් කරන්න YouTube. එතකොට එනවා. මට දැන් මෙතන ඕගොල්ලන්ට පෙන්වන්න විදියක් නැහැනේ මෙහෙ මම zoom එකකින් කරලානේ ඕගොල්ලන්ට දාන්නේ. එතකොට මේ සහ මට වැඩ කරන කැල් එකකුත් නැහැ. ඒ කියන්නේ යාළුවෙක් කැලේකින් මම try කරා. එතකොට මට ආවා. එතකොට මට ඒක ආව මේ ගේන්න ගන්නත් බැරි වුණා සහ දැන් අපි කැම්පස් යන්න නැති නිසා අපිට මට පෙන්වන්න විදියකුත් නැහැ. ඒතර කවුරු හරි යාළුවෙක් ගාව ඕගොල්ලන්ට තියෙනවා නම් ඒක පාවිච්චි කරලා අනිත් අයට කියලා දෙන්න. ඒ නැත්නම් මම මගේ මොඩල් එකේ තියෙන එක YouTube search කරලා නිකන් පොඩි වීඩියෝ එකක් ෆෝන් එකෙන් කරලා ඉවර වෙලා මම ඒක YouTube එකට හරි group එකට හරි අප්ලෝඩ් කරන්නම් කොහොමද ඒක මගේ මොඩල් එකෙන් හොයන්නේ කියලා. මගාව තියෙන කැල්කියුලේටර් මොඩල් එකෙන් හොයන්න කියලා සහ කොහොමද ඒක YouTube search කරගන්න කියලාත් මම වීඩියෝ එකක් වෙනම දාන්නම්. මම දැනට මේකේ කතා කරන්නේ trial and error method එකෙන් කොහොමද බලන්නේ කියලා. trial and error method එකේ අපි මුලින්ම fraction එකට අනුව extract PVIFA හොයනවා. ඒ හොයන PVIFA එන්න පුළුවන් rate එක මේක වෙන්නේ නැති කියලා අපි හිතලා trial කරලා බලලා තමයි අපි ගන්න. හැබැයි මතක තියාගන්න trial and error method එකේ අපිට exact answer එක ගන්න විදියක් නැහැ. හරි. අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. Suppose you borrow a 3 million from the bank and promise to repay the loan in 80 equal month installment and of 48,000 each with the first payment to be made 1 month from today. අපි ඉස්සලාම මේ තියෙන දත්ත ටික ලියාගමු. අපිට එතකොට present value එක විදියට හම්බ වෙනවා. මම මෙතනටම මේ ටික ලියා ගන්නම්කො. present value එක විදියට මිලියන 3ක් හම්බ වෙනවා. එතකොට මට R තමයි හොයන්න තියෙන්නේ. N ගාන මම දන්නවා 80යි. M තමයි 80 වෙන්නේ. monthly installment නේ. ඒ නිසා 80යි. ඊට පස්සේ අපිට M තමයි හොයන්න තියෙන්නේ. සහ මට cash flow එකක් තියෙනවා 48,000ක. හරිද? හරි. එතකොට මම දැන් මේ සූත්‍රයම අරගෙන මේ සූත්‍රයටම ආදේශ කරනවා. හරි. අපි ඉස්සල්ලාම හොයමු මුලින්ම extract PVIFA කීයද කියලා අපි හොයාගන්න ඕන. හරි. එතකොට මේක අපිට කියලා නෑ. ඒ නිසා අපි කියලා නැත්තම් assumption කරනවා end of the time period තමයි ඇති වෙන්නේ කියලා. ඒ අනුව අපි දැන් මේක ගන්නවා. හරි. එතකොට අපි දන්නවා present value එක මිලියන 3යි. cash flow එක 48,000යි. one minus 1 plus R. R මම දන්නේ නැහැ. R divided by M කියලාම ගමුකෝ. R divided by M මම දන්නේ නැහැ. දැන් කරනවා sorry ඉස්සෙල්ලා මට වැරදිලා මේ ටිකත් එක්ක නැති වුණා. present value annuity ordinary annuity එක present value හොයන formula එක තමයි use කරන්නේ. මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න. present value annuity කියලා. මෙන්න මේ formula එක තමයි මෙතනට පාවිච්චි කරන්නේ compounded
monthly නිසා තමයි මම මේ r divided by m අරගෙන මෙතන n m විදියට ගත්තේ. ඔන්න ඔය ෆෝමියුලා එක තමයි යූස් කරන්නේ. මම ඒක වර්ඩ් එකේ මම මේ විදියට ලියාගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ ඒ ෆෝමියුලා එක ලියාගෙන ගන්න. මම නැවත මතක් කරනවා වර්ඩ් එකේ මට මේ ওই විදියට එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න බැරි නිසා තමයි මම මේ විදියට අරගෙන ලිව්වේ. ඒක මතක තියාගන්න. මේ නැත්තම් ඔයගොල්ලෝ ඒක පැටලෙන්න පුළුවන්. හරිද? එතකොට present value එක ලියන 3යි. ෆ්ලෑෂ් ෆ්ලෝස් එක 48000යි 1 minus 1 plus r දන්නේ නැහැ. හරි. එතකොට අපිට මුලින්ම කරන්න පුළුවන් මේ 48000 අයින් කරන්න ඕන. එතකොට අපි 48000 කොහොමද අයින් කරන්නේ? දෙපැත්තම 48000ෙන් බෙදන්න ඕන. දෙපැත්තම බෙදනවා 48000ෙන්. එතකොට මේ 48000ට මේ 48000 කැපිලා යනවා. එතකොට අපිට මෙන්න මේ කොටසට අපි කියනවා PVIFA. අපි කියනවා present value interest factor annuity. ඒක සමාන වෙනවා 62.5ට. 1 minus 1 plus RM ගෙන් MN වෙනි බලය. එතන MN නැති වෙලා. ඕනේ කොහොමද? මේ වර්ඩ් එක කරනකොට ඔක තමයි ප්‍රශ්නේ. මොකක් හරි එකක් මග හැරෙනවා. හරි. එතකොට PVIFA කියලා කියන්නේ මෙන්න මේ කොටසට. මතක තියාගෙන අපිට මෙතන present value දීලා තියෙනවා. අපි කියලා නැති නිසා end of the time period කියලා assumption කරලා ordinary ගත්තා. ordinary එකේ present value වෙන formula එකට තමයි දාන්නේ. ඒ formula එක තමයි මම මේ word එකේ මේ විදිහට expand කරලා ලියලා තියෙන්නේ. ඕගොල්ලෝ ගාන කරද්දී formula එකට මේ ටික දාන්න. එතකොට PV present value annuity එක විදිහට මිලියන 3ක් තියෙනවා 48යි. මෙන්න මේ කොටස තමයි අපි දන්නේ නැත්තේ. මෙන්න මේ කොටස කියලා කියන්නේ මොකක්ද? PVIFA present value interest factor annuity. ඒ කොටස තමයි අපි දන්නේ නැහැ. ඒතකොට ඒ කොටස තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට මේ 48000 අයින් කරන්න මම 48000 දෙපැත්තෙම බෙදුවා. එතකොට මෙන්න මේ PVIFA විදිහට මට ආවේ 62.5යි. 1 minus 1 plus r divided by m ගේ m වෙනි බලය බලය සමාන වුණා මට r divided by m ගේ. ඔන්න ඔය විදිහට PVIFA එකට ආන්සර් එක ආවා. දැන් අපි බලන්න ඕනේ 62.5 එන ඉන්ට්‍රස්ට් එක කොච්චරද කියලා. මම මේ ගාන හදලා තිබ්බේ දැක්ක. මොකද මම මේ තුන්වෙනි පාර මේ වීඩියෝ එක කරා. මටත් මහන්සි. හරි කමන්නේ. කොහොම හරි අපි කරමු. මම හිතනවා මේ පාර හරියට මේක රෙකෝඩ් වෙලා ඇති කියලා. මම මේක අප්ලෝඩ් කරාට පස්සේ මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ගාන තේරෙන්නේ නැති එකක් ආයි හදලා පෙන්නන්න කියලා එකක් වගේ මට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඔයගොල්ලන්ට පොලේක ලියලා හදලා දාන්න, වොයිස් එකක් දාන්න. හරිද? ඔන්න ඔය විදිහට මම ඉස්සෙල්ලාම මේ විදිහට වගුවක් ගහගත්තා මගේ පහසුවට. ඊට පස්සේ අපි බලමු 100ට 10 දාලා මෙන්න මේක එනවද කියලා. දැන් අපි මෙන්න මේ R වෙනුවට මෙතනදී අපි මොකක්ද කරන්නේ? මෙතනදී අපිට කරන්න තියෙන අපි හිතනවා මෙන්න මේක වේවි කියලා. يعني මම R 110යි කියලා හිතලා ඉවර වෙලා හදලා බලනවා. එතකොට එන ආන්සර් එක කීයද කියලා තමයි එතකොට මට බලන්න තියෙන්නේ. හරි මුලින්ම මම 110යි කියලා හිතලා ගන්නවා. එහෙනම් මෙතන R වෙන්නේ 0.01යි. මෙතන 12.
මෙතන අපි දන්නා ඍණ 80යි කියලා. 80යි කියලා දාගන්න පුළුවන්. සෝරි එම් මම මෙතන ලියලා මෙතනට ඇප්ලයි කරලා නැහැ. ඒක අපිට ඍණ 80යි කියලා කෙලින්ම ලියා ගන්න පුළුවන්. එතකොට R වෙනවා 0.01 0.1ක් 0.1ක් 0.1යි 0.1 එන්න ඕනේ සෝරි 10නේ ගන්නෙ 0.1යි බෙදීම 12. ඒතර අපි කොහොමද ගත්තේ මම දැන් හිතනවා 10 තමයි රේට් එක කියලා. ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එකේදී එහෙම තමයි කරන්නේ. ඒතර මම R වෙනුවට ගත්තේ 10 ඒක බෙදනවා 12. NM අපිට දීලා තියෙනවා ඍණ 80යි 0.1 බෙදීම 12. බලන්න එතකොට කීයද ආන්සර් එක එන්නේ කියලා. හරි. එතකොට ආන්සර් එක විදියට අපිට එනවා 58.2195. 10යි කියලා ගත්තොත්. 58.2195. හරි. එතකොට අපි ඊළඟට බලමු 9 අරගෙන 9 අරගෙන මීට වඩා වැඩි අගයක් ආවොත් අපි යන පැත්ත හරි. මොකද 62.5 නේ ඕනේ. හැබැයි මට මීටත් වඩා අඩු අගයක් ලැබුණොත් 58.2195ටත් වඩා අඩු අගයක් ලැබුණොත් මං එහෙනම් තව 10 11 12 වගේ වැඩි කර කර තමයි යන්න ඕනේ. අපි බලමු 9 ආදේශ කරලා කොහොමද එන්නේ කියලා. එතකොට 0.09යි මෙතන එන්න ඕනේ 12 මෙතන ඍණ 80 මෙතන 0.09යි මෙතන 12යි. එතකොට ආන්සර් එක කීයද කියලා බලන්න. 59.994. 59.994. හරි. එතකොට මම ඊළඟට 108ක් අරගන්නවා. 108 අරගත්තොත් කීයද එන්නේ කියලා බලමු. දැන් නම් ටිකක් ළඟ ළඟ වගේ ඉන්නේ නේ. 108 අරගෙන බලමු අපි කීයක්ද එන්නේ කියලා. 108යි කියන්නේ 0.08යි. මෙතන 12යි. මෙතන 80යි. මෙතන 0.08යි. මෙතන 12යි. බලන්න කීයද ආන්සර් එක එන්නේ කියලා. 61.847.2. 61.847.2. ඊට පස්සේ මම 107ත් බලනවා මොකද මට ඕනේ 62.5නේ. 0.07යි 107 නිසා මෙතන 12යි මෙතන ඍණ 80යි මෙතන 0.07යි මෙතන 12යි. එතකොට අපිට ආන්සර් එක විදියට කීය දෙන්නේ බලන්න. 63.78117. 63.78117. හරි. එතකොට මට ඕනි හැබැයි 62.5. මෙතන තියෙන්නේ 63.78117. පේනවද? එහෙනම් මේ අපි ගන්න සංඛ්‍යාව 7ට වඩා වැඩි වෙන්න ඕනි. හැබැයි 8ට වඩා අඩු වෙන්න ඕන. එහෙනම් අපි APY හොයද්දී
ගන්න එක 7ට වඩා වැඩි වෙන්න එපානේ. ඒ නිසා අපි ඒක 100ට 7ට එකතු කරනවා. 100ට 7 ඔයගොල්ලන්ට 0.7 කියලාත් ගන්න පුළුවන්. 100ට 7ට එකතු කරනවා. එතකොට එකතු කරද්දී අපිට මෙතන sorry මෙතන 8ත් 7ත් අතරනේ තියෙන්නේ. මේ දෙක අතර percentage එකේ වෙනස කීයද? 100ට 1යි. 100ට 1යි. ඒකම ඔයගොල්ලෝට 0.1යි කියලාත් ලියන්න පුළුවන්. ඒක බෙදනවා ඒ දෙක අතර තියෙන PVIFA අතර වෙනස. මේ දෙකේ වෙනස. අපි බලමු කීයද වෙනස ඉන්නේ කියලා. 1.934.5. 1.934.5. ඒන උත්තරේ අපි ගුණ කරන්න ඕන කීයෙන්ද දන්නවද? අපිට ඕන කීයද? 62.5. අපිට ඕන 62.5. හැබැයි අපි 100ට 7 ගත්තොත් එන්නේ අපි 7ටනේ එකතු කරන්නේ. 7 ගත්තොත් එන්නේ 63.5. එහෙනම් මේ දෙක අතර තියෙන වෙනස තමයි ගන්න ඕන. 1.28යි 1.7. 1.28යි 1.7. හරි. කොහොමද මේක ගත්තේ? අපි දන්නවා දැන් අනිවාර්යෙන් 7ට වඩා වැඩි වෙන්න ඕනේ 8ට වඩා අඩු වෙන්න ඕනේ. 7ට වඩා වැඩි වෙනවා කියන 7ට එකතු වෙනවානේ. එතකොට අපි 7ට එකතු කරනවා. මේ දෙක අතර වෙනස 100ට 1යි percentage එකක් විදියට. sorry percentage එකක් විදියට. හැබැයි PVIFA එක විදියට ගත්තොත් වෙනස තියෙනවා 63.78යි 1.7. 61.84යි 7යි දෙකක් ගත්තම 1.944.5. ඊට පස්සේ අපිට එක්ස්ට්‍රැක්ට් ඕනි 62.5යි. හැබැයි 7 ති තියෙන්නේ අපිට 63.78යි 1.7. ඒ දෙක අතර වෙනස අරගෙන ඒකෙන් ගුණ කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපි APR හොයන්න දාන සූත්‍රය. බලන්න කීයද ආන්සර් එක ඉන්නේ කියලා. එතකොට එනවා 0.007යි 6යි 6ක්. ඒ කියන්නේ 7.66. 100ට 7.66. ටයිම් දෙන්න ලියාගන්න. හරි. ඊළඟට අපිට තියෙන්නේ APY හොයන්න. APY හොයන්න අපිට සූත්‍රයක් තියෙනවා. මෙන්න මේක තමයි සූත්‍රය. එතකොට මෙතනදී මම මේ හදපු එක අයින් කරලා ලියන්න. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේක තමයි සූත්‍රය. 1 r divided by m ගෙන් m වෙනි බලය අඩු කරනවා එකක්. එතකොට මෙතන අපිට එක තියෙනවා එකට එකතු කරනවා R විදියට තියෙනවා 0.07යි 6යි 6ක්. ඒක බෙදනවා 12න්. ඒකේ වර්ගමූල 12. ඒකෙන් අඩු කරනවා එකක්. එතකොට බලන්න ආන්සර් එක කීයද කියලා. එකට එකතු කරනවා R බෙදීම m. නැත්නම් අපි ගත්ත අර ඉන්ට්‍රස්ට් රේට් එක ඒ එකතුවට ගේ m වෙනි බලය කියන්නේ 12 වෙනි බලය හොයලා ඒකෙන් එකක් අඩු කරනවා. එතකොට ආන්සර් එක විදියට එනවා 7.937.5. 7.937.5. 7.937.5. හරි. ටයිම් එක දෙන්න ලියාගන්න. හරි.
ඔන්න ඔය ටික තමයි APR සහ APY වල හොයන්නේ. APR එකේ ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් එකේ අපි මුලින්ම අපිට PVIF එක්ස්ට්‍රැක්ට් එන ගාන හොයාගත්තා. ඊට පස්සේ ට්‍රයල් එකේ අපි කැමති අගයන් දාලා බලනවා. එතනදී අගයන් දෙකක පරතරයක් ආපු ගමන් අපි පාවිච්චි කරන්නේ 7ට වැඩි. දැන් 7ද ගත්තේ 7ට වැඩි වෙනවා 8ට වඩා අඩු වෙන. ඒක 4 තමයි එකතු කරන්නේ. මේ දෙක අතර percentage වෙනස බෙදනවා PVIF වෙනසයි. ඊට පස්සේ ඒක ಗುಣ කරනවා එක්ස්ට්‍රැක්ට් ඕනි PVIF එකයි අපි එකතු කරන අගය. 4ටනේ එකතු කරේ. ඒ දෙක අතර තියෙන වෙනස. ඊට පස්සේ APY හොයන්න අපි මොකද කරේ? 1 + r divided by m ඒ ලැබෙන උත්තරේ m වෙනි බලයෙන් අඩු කරනවා එකක්. එතකොට අපිට APY හොයාගන්න පුළුවන්. එතකොට APR කියන්නේ annual percentage rate එක. ඔන්න ඔය විදිහට අපිට ආන්සර් එක ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට තියෙන examples ටික මට දැන් හරියටම ෂුවර් නෑ මේ වීඩියෝ එක හරියට වෙලාද කියලා. ඒ නිසා මම මෙතනින් නවත්තලා ඕගොල්ලන්ට මේක හරියට වීඩියෝ එක වෙලා තිබ්බොත් මම ඕගොල්ලන්ට මේක අප්ලෝඩ් කරලා වෙනම examples ටික කතා කරන වීඩියෝ එකක් වෙනම අප්ලෝඩ් කරනවා. එහෙම නැති වුණොත් මට ආයි කරන්න සිද්ධ වෙන හින්දා තමයි මම මේක මෙතනින් නවත්තන්නේ. එතකොට ඉෂුස් ඇති වෙනවා මොකද මම මේක කරන්නේ ලැප්ටොප් එකකින් විතරයි නිසා. ඒ නිසා මොන හරිම ප්‍රශ්න තියෙන කැල්කියුලේෂන්ස් ටික ඔයගොල්ලන්ට බලා ගන්න ඕන නම් මට වොයිස් මෙසේජ් එකක් දාන්න කරන්න. ඒ කියන්නේ වොයිස් මෙසේජ් එකක් දාන්න ඔයගොල්ලන්ට තේරුම් නැති දෙයක් තියෙනවා නම් මම වොයිස් මෙසේජ් එකක් දාන්න. සහ ඔයගොල්ලෝ මොනවාද කැල්කියුලේෂන්ස් ටික පැහැදිලි නැත්නම් මට දාන්න. එතකොට මම ෆොටෝස් ගහලා දෙන්න. thank you ඔයගොල්ලන්ට අද වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.